තිව් මල්ලාවි ප්‍රදේශයේ මුදාගත් යුද හමුදාවේ 57 වන සේනාංකයේ බටපිරිස් මේ වන විට ඊට උතුරින් පිහිටි ටෙරන් කණ්ඩාල් හා මුරුක්කණ්ඩි ප්‍රදේශවලයි මෙහෙයුම් වල නිරතව සිටින්නේ. මේ මල්ලාවි නගර මැදයේ පිහිටි LTT ප්‍රධාන කාර්යාලයයි. මල්ලාවි රෝහල ඇතුළු රජයේ ඇතැම් ගොඩනැගිලි LTT සිය අවශ්‍යතා සඳහා භාවිතා කර තිබූ ආකාරය අපට සටන් බිමේදී දැක ගන්නට ලැබුණා. මාර්ග දෙපාර්තමේන්තුව අයත් මේ රජයේ ගොඩනැගිලි තුල LTT ඔවුන්ගේ ගබඩා වශයෙන් මේ පාවිච්චි කර තිබුණා. මේ අභ්‍යන්තරයේ ඔවුන් ඉදිකල බංකරයක්ද අපට දැක ගන්නට ලැබුණා. ඒ වගේම LTT තුවාලකරුවන්ට ප්‍රතිකාර කළ මධ්‍යස්ථානයක් වශයෙන්ද ඔවුන් මේ පවත්වාගෙන ගොස් තිබුණා. LTT සමාජිකවන්ගේ ඇඳුම් පැළඳුම් රාශියක්ද මෙහිදී අපට දැක ගන්නට ලැබුණා. විවිධ වර්ගයේ වියලි ආහාර හා කඩල, කව්පිය ඇතුළු ධාන්‍ය වර්ගද ඔවුන් ගබඩා කර තිබුණේ මේ ගොඩනැගිල්ල තුලයි. මල්ලාවි ප්‍රදේශයේ සටන් මෙහි වූ ප්‍රධාන පෙළේ LTT නායකයෙක් මේ ආරක්ෂිත බංකරය තුල සිටින්නට ඇති බවටයි හමුදා බටපිරිස් අප සමග ප්‍රකාශ කළේ. මේ ඔබ දකින්නේ LTT මේ ස්ථානයේ නිෂ්පාදනය කරන ලද මරවුල් විශේෂයක්. විශේෂම විවිධාකාරයේ මරවුල් ඔවුන් මේ ස්ථානයේ සිට නිෂ්පාදනය කර ඇති බවට තොරතුරු මෙහිදී අපට දැක ගන්නට ලැබුණා. විද්‍යුත් පරිපථ, බැටරි, ඩෙටනේටර් කොටස්, විවිධ ප්‍රමාණයේ වයර් මෙන්ම PVC බට ඇතුළු විද්‍යුත් උපකරණ ඔවුන් මරවුල් සඳහා යොදාගත් බවට මේ දර්ශන පෙළ සාක්ෂි දරනවා.